දළදා වහන්සේ හා සැබැදුණු සාහිත්‍ය වංශය ගන්නකොට අපිට ඔබතුමිය මතක් කරා වගේම තමයි ඇතෙක් තරම් උසට සාහිත්‍ය පොත් ටික විතරක් තියන්න පුළුවන්. ඊට වැඩි උසයි. ඒ කියන්නේ දළදා වහන්සේ අරමුණු කරගෙන සාහිත්‍ය දරයන් ලියපු ගද්‍ය පද්‍ය දෙකම හරි උස සාහිත්‍යයක්. ඒකෙන් මම ටිකක් අරගෙන ආවා මතක් කරලා දෙන්න දන්නේ නැති අය ඉන්න පුළුවන්. එකක් තමයි පාලි දාඨා වංශය. මේක පොළොන්නරු යුගයේ ලියවෙන හරි විශිෂ්ට පොතක්. හරිම ලස්සන පද්‍ය බන්ධනේ පාලි පොතක්. හැබැයි පාලි පොතක් වුණාට මේකේ අර්ථ සූචනය කරලා තියෙනවා, අර්ථ තියෙනවා, කියව ගන්න පුළුවන්. ඊට පස්සේ දළදා වංශය, ඊට පස්සේ දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා වරුණ, දළදා සිරිත, දළදා ප්‍රදීපය මේ විදිහට ගන්නකොට මහා වංශ දීප වංශය පවා ස්පර්ශය කරලා තියෙන තැනක් තමයි මේ දළදා වහන්සේගේ තියෙන විසිතුරු බව. ඒකෙදි ඔබතුමිය මතක් කරානේ මේ විශිෂ්ට දෙයක් මතක් කරා. තිරිසං සතෙකුට පවා කොහොමද මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි වෙවි මේ දළදා ගමනේ පෙරහැරේ යන්න තරම් දළදා වහන්සේගේ අනුහසත් ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තහම මේ සාහිත්‍ය කාමීන්ගේ හදවත තෙත්තුනෙත් කියලා මට ඒක කියද්දි හරි ලස්සන නිදර්ශනයක් මන් ළඟ තියෙනවා. ඔය දළදා වහන්සේ වන්දනා කරවලා තියෙන්නේ අලියත්තුව පමණක්ම නෙවෙයි. කෝට්ට යුගය තමයි සංදේශ කාව්‍ය යුගයේ සාහිත්‍යයේ ස්වර්ණතම යුගය. මේකේ මේ පණිවිඩය හස්න නැත්තම් සංදේශය අරගෙන යන ඒ සැලලිහිණීන් පරවියන් ගිරව් හංසයෝ මේ අයත් වැඳලා තියෙනවා දළදා වහන්සේට වන්දනා මාන කරලා තියෙනවා. ඒක හරි ලස්සනට මේ සංදේශ කාවි රචනා කරපු සංදේශ කවීන් මතු කරලා දීලා තියෙනවා. කොච්චර මටසිලුටද බලන්න මේ වචන. ලොව විහිදා සුදු පැහැසඳ රැසෙව් සැදී දෙන නොමදා සිරි සංගමොක් සැප නිසැදී ලද මුනිදා දම් කඳ පහස මන බැඳී වදු දළදා හිමි තෙමහල් පහය රැඳී. මේ තියෙන්නේ සැලලිහිණි සංදේශේ. සැලලිහිණියාට සැලලිහිණිය ලියපු කතෘ හාමුදුරුවෝ කරපු යෝජනාව සංදේශය අරගෙන යනකොට මොකද්ද? හරි ලස්සනයි මේ උපමා. ලෝ විහිදා සුදු පැහැසඳ රැසෙව් සැදී භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේගෙන් උන්වහන්සේට ප්‍රීතියක් හටගත්තට පස්සේ විහිදෙනවා කියලා කියන්නේ සුදු බුදු රැස්. ඒක ගලපනවා මෙතනට ලොව විහිදා සුදු පැහැසඳ රැසෙව් සැදී සඳ වගේ සුදු බුදු රැස් ගලාගෙන ගියපු ඒ වගේම තමයි දෙන නොමදා සිරි සංගමොක් සැප නිසාදී ඒකාන්තයෙන්ම නොවරදවාම ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලබලා දෙනවා. එතකොට දළදා වඳින්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් දැන් අපි යන්න ඕනේ පේ වෙන්න ඕනේ කියලා මේ දවස්වල පේ වෙන අය ඉන්නවා නම් හිතන්න අපි වඳින්න යන්නේ දළදා වහන්සේ අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේව බුදුරජාණන් වහන්සේව වඳින්න යන්නේ මේ. එතකොට සංගමොක් කියන්නේ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලැබෙන ලද මුනිදා දම්කඳ පහස මන බැඳී දළදා වහන්සේ තරම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ස්පර්ශ කරපු තවත් දෙයක් මේ ලෝකේ නැහැනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සමස්තයමත් ත්‍රිපිටකයතර අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සමස්තයත් ලෝකයට දේශනා කරලත් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දෙවියන්ට දේශනා කරපුවා, බ්‍රහ්මයන්ට දේශනා කරපුවා, මිනිසුන්ට දේශනා කරපුවා, සුර අසුර මේ හැමෝටම දේශනා කරපුවා. මේ දළදා වහන්සේව ස්පර්ශ කරලා තියෙන නිසා සැලලිහිණියට කියනවා ඔය සංදේශය අරගෙන යන ගමන් වදු දළදා හිමි තෙමහල් පහය රැඳී තුම්මහල් ප්‍රාසාදක තමයි ඒ කාලේ දළදා මන්දිරය තිබිලා තියෙන්නේ. දළදා වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. දළදා වහන්සේවත් වැඳගෙන තමයි මේ ගමන යන්න කියන්නේ. අපි අදත් එහෙමනේ. නුවර ගියොත් කවුද දළදා වඳින්න යන්නේ නැත්තේ? ගමනක් යනකොට
නුවර හරහා නම් යන්නේ මයංගනේ පැත්තට යනවා නම් අනුරාධපුරයේ පැත්තට ඒ නුවර හරහා යනවා නම් කොහෙට ගියත් දළදා මාලිගාවට ගිහිල්ලා අපි මල්වට්ටියක් පූජා කරලා යන්නේ. මොකද මට ඒ අත්දැකීම තියෙන්නේ මගේ ගෙවල් නුවරනේ. මම ඉපදුනේ නුවර, මහනුවර ඉපදිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා මට හරීම ආඩම්බරයි දළදා වහන්සේ නුවර වැඩඉදීම සම්බන්ධව. එතකොට ඒ දළදා වහන්සේට සැලලිහිණි සංදේශයේ වන්දනාව සිද්ධ කරලා තියෙන්නේ ඒ විදිහට.